සුබ දවසක්. ඔයාලා හැමෝම මන් channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි හදමු බෝල්ලු මාළු ඇඹුලක්. මේක මාරම රසයි. උයා ගන්නත් වැඩි වෙලාවක් යන්නේ. ඒ වගේම මේ මාළු මිලෙනුත් අඩුයිනේ. අද උයලා තියලා හෙට කෑමට ගන්නකො බලන්න. මේ මාළු ඇඹුල පරණ වෙනකොට තවත් රසයි. ඉතින් ගොඩාක් අය බෝල්ලු මාළු කන්න වැඩි කැමැත්තක් නැහනේ. ඒත් මේ විදිහට හැදුවොත් නම් ඔයාලා හැමදාම වුණත් මේ මාළු ඇඹුල හදාගනි. ඉතින් හරිම සුවඳට රසට නියම පාටට මේ බෝල්ලු මාළු ඇඹුල හදන හැටි බලන්න එන්නකෝ ඉක්මනට මාත් එක්ක වීඩියෝ එකට යන්න. ඊට කලින් මගේ ආදරණීය යාළුවන්ට මතක් කරන්න පුංචි ආදරණීය ඉල්ලීමක් තියෙනවා. මගේ channel එක ඔයාලා තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන පුංචි bell icon එකත් click කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් එන්නකෝ යමු අපි වීඩියෝ එකට. රෙසිපි එකට අවශ්‍ය ද්‍රව්‍ය වෙනදා වගේම description box එකේ දාලා තියෙනවා. මම මේ අරගෙන තියෙන්නේ බෝල්ලු මාළු ග්‍රෑම් 500ක්. හොඳට කහ දෙහි ඇඹුල් දාලා හොඳින් හොදගෙන තමයි අරගත්තේ. මුලින්ම අපි මාළු ටික සීසන් කරගමු. ඒකට මං ලුණු තේ හැඳි එකක්, ගම්මිස් කුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක් සහ දෙහි බෑයක විශ හොඳට මිරික ගන්නවා. ඒකටම මම පොල් තෙල් තේ හැඳකුත් දාලා මෙන්න මේ විදිහට හොඳින් අතින් මේ මිශ්‍රණය මාළු වල දාට ගන්න ඕන. දැන් මේ මාළු ටික විනාඩි 10ක් විතර හොඳට සීසන් වෙන්න තියාගමු. ඇතිලියක් ලිපේ තියාගෙන මම ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. තෙල් ටික හොඳට රත් වෙනකොට මම ඒකට අබ තේ හැඳි එකක් එකතු කරගන්නවා. අබ ටික පුපුරනකොට උළුහල් තේ හැඳි භාගයක් තමයි මම මේ දාගත්තේ. ඊළඟට රම්ප කරපිංච ටිකක් තෙලට දාගන්නවා. මේ දාගන්නේ කරදමුංගු කරාබු නැටි කුරුඳු ටිකක් තලාගෙන හදාගත්ත සුවඳ කුඩු මිශ්‍රණය. ඊළඟට සිහින්ව ලියාගත්ත ලොකු ලුණු ගෙඩියකුත් සිහින්ව ලියාගත්ත රතු ලුණු ගෙඩි 5කුත් එකතු කරගන්නවා. දැන් හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට සිහින්ව ලියාගත්ත සුදු ලුණු බිත් 3-4කුත් එකතු කරගෙන ඒකත් තෙල් වල හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් කුඩාවට කපාගත්ත අමු මිරිස් කරල් 3-4කුත් දාගෙන මේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරමින් තෙල් වල ටෙම්පරාදු කරගන්න ඕනි. ඊළඟට ලිපේ ගින්දර අඩු කරගෙන කොත්තමල්ලි කුඩු තේ හැඳි එකකුත් එකතු කරගන්නවා. මිරිස් කුඩු තේ හැඳි 2මාරක් දාගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. ඔයාලා සැර අඩුවෙන් කන කෙනෙක් නම් මිරිස් කුඩු අඩු කරගන්න පුළුවන්. ඊළඟට කහ තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. උණු වතුර දාලා පොඟවගත්ත ගොරක කැබලි දෙකක් ඒ වතුරත් එක්කම මම මිශ්‍ර කරගන්නවා. ඊළඟට ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැඳක් දාගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. වතුර කෝප දෙකකුත් එකතු කරලා මේ පහේ ටික හොඳට ඉදෙන කල් උයා ගන්න ඕනි. හොද්ද හොඳට උතුරව ගන්න. මේ වෙලාවේ රස අනුව ඔයාලට ලුණු එකතු කරගන්න පුළුවන්. හොද්ද එකපාරක් ඉතුරුවාගෙන් පස්සේ සීසන් කරගත්ත මාළු කෑලි ටික ප්‍රවේශමෙන් මම ඇතුළේට එකතු කරගන්නවා. දැන් පියන වහලා අඩු ගින්දරේ විනාඩි 20ක් උයා ගන්න ඕනි. මේ විනාඩි 10කට විතර පස්සේ මම මාළු හොද්ද හැන්දෙන් ටිකක් මිශ්‍ර කරගන්නවා. හොද්ද තව උකු වෙන්න ඕන. ඒ නිසා අපි පියනින් වහලා තව ටිකක් උයා ගමු. මේ විනාඩි 20කට විතර පස්සේ මාළු හොද්ද උයලා ඉවර වෙලා තවත් විනාඩි 5ක් විතර ලිප නිවලා මං එහෙමම තියාගත්තා. එතකොට තමයි මේ විදිහට තෙල් පෑදිලා නියම පාටට එන්නේ. ඉතින් මේ රසම රස බෝල්ලු මාළු හොද්ද හදලා ඉවරයි. කෑලි වෙන්න කොටාගත්ත ගම්මිරිස් ටිකකුත් උඩින් ඉහගෙන දැන් රස බලන්න තමයි යන්නේ. ඔයාලා try කරන්නකෝ. ඇත්තටම හරිම රසයි. ඉතින් බලන්නකෝ මේ මාළු හොද්ද හරිම රස පාටයි නේද? බත් පාන් ඉන්දියාප්ප මේ ඕන දෙයකට හොඳටම ගැලපෙනවා.
ඉතින් ඔයාලා try කරලා බලන්න. මගේ මේ වීඩියෝ එකට කැමති නම් like කරලා යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ වටිනා අදහසුත් පහලින් දක්වන්න. එහෙනම් අදට මං ගිහින් තවත් රසවත් රෙසිපියක් අරගෙන ඉක්මනටම ඔයාලා හමු වෙන්න එන්නම්. මගේ මේ වීඩියෝ එක නරඹපු ඔයාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.